මේ කවුද ඔයා? ඔයා කවුද? කවුද මම හොරගම් කරලා තින්නේ කියනවා බලන්න. කියන්න ඔබතුමා ජනාධිපතිතුමාගේ සල්ලි ගත්තද? මේ විනාඩි කඩලින් කෝල් ගත්තා කියලා. ඉතින් හොරුන්ට හො කියන්න එපා. ඔබතුමාට ලක්ෂ 10ක් දෙනකොට සාමාන්‍ය කෙනෙකුට හර්සත්කමට කීයක් දීලා තියෙනවද? කියන්නකෝ. ඉඳ ගන්නකෝ, අහගන්නකෝ. කාල් ටික ගෙන්න ගන්න බැරි මිනිහා ඉඳ ගන්න මහත්තයෝ. පිස්සු වෙලින් නැතුව. 5 10 15 100 120 මිනිස්සුන්ට කීයක් දෙන්නේ? ඔයාගේ අමාත්‍යංශ කරගන්නකෝ මහත්තයෝ. එකක් දැන් එකක් එවලා තියෙනවා මේ සම්බන්ධව කරුණු ඉදිරිපත් කරන්න අමාරුයි. මොකද මේ කිව්වේ 2004 ඉඳලා 2010 පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු ගත්ත අරමුදලේ ගණන් කිව්වේ නෑ මේකේ. ඒ නිසා මම ඉල්ලුවා. ඒ නිසා තාම ඒක දීලා නෑ. දැන් ආපහු අභියාචනයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකටත් තව දින 21ක් ඉල්ලලා තියෙනවා. මම හිතන්නේ මේක එන එකක් නැහැයි කියලා මම හිතන්නේ මේ ආණ්ඩුව තියෙන තුරු. ඉතින් ඒ නිසා කරුණාකරලා 2004 ඉඳලා ඒක පෙන්නන්න. එතකොට හොයාගන්න පුළුවන් කවුද කුඩු කාලා තියෙන්නේ කියලා හරියටම හොයාගන්න පුළුවන්. ඒ නිසා කරුණාකරලා ඒකත් ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලනවා. ඒ නිසා කරුණාකරලා මඩ ගැහිමෙන් තොරව මේක පටන් ගමු. මේක පටන් අරන් ඉවර කරමු. විශේෂයෙන්ම මම කියන්න කැමතියි මගේ මේ කාරණේදී ඖෂධ හිඟය පිළිබඳ තත්ත්වය පිළිබඳව මම කතා කරන්න විශේෂයෙන් මේක අවස්ථාවක් කරගන්නවා. අද වෙනකොට ගරු මන්ත්‍රීතුමියනි ඖෂධ සැපයීම් අංශයත් ඖෂධ නියාමන අධිකාරියත් අපේ නියෝජ්‍ය ඇමතුමා ඉතාම පැහැදිලිව කිව්වා ඖෂධ නියාමන අධිකාරියත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හා ඖෂධ නියාමන නිෂ්පාදන සමාගම මේ අය එකට වැඩ නොකරන තාක් දුරට දැන් ගරු මන්ත්‍රීතුමිය මුලස්සනරුව මන්ත්‍රීතුමියනි දැන් දයාසිරි මන්ත්‍රීතුමා කිව්වා නෑ දැන් මම මගේ නම කියලා ඔබතුමා කිව්වනේ අපි කිව්වේ නෑ කියලා. අපි කිව්වේ නෑ කිව්වා අපි කරන දේවල්. ගරු මන්ත්‍රීතුමිය නෑ මගේ නම කියලා කිව්වා අපි නෑ මගේ නම කියලා කිව්වා අපි කරපු දේවල් අපි ආණ්ඩුවක් විදිහට කරපු දේවල් කිව්වේ නෑ කියලා. අපි ආණ්ඩුවක් විදිහට කරපු දේවල් තමයි කිව්වේ. අර 17 දෙනෙක් ලෙඩ්ඩු අන්ධභාවයටපත් වුණාම ඒගොල්ලන්ට පූර්ණ වන්දි ගෙව්වා. ඒ විතරක් නෙවෙයි ගරු මන්ත්‍රීතුමිය අපි කරපු දේවල් ආණ්ඩුවක් විදියට NMR එක නැවත බලගැන්වීම සඳහා ක්‍රියාත්මක කිරීම ඒක නිසා එහෙම එකක් නෑ ඔබතුමා මගේ නම කියලා කිව්වේ. What is this? ගරු සභාපතිතුමිය මේ ඔබතුමීට මේක මොකද්ද වෙලේ තියෙන්නේ? ඔබතුමීට මේක කරගන්න බැරි නම් කරුණාකරලා වෙන එකක් කරගන්න. අත තියාගන්න. මේක මේ පොයින්ට් ඔෆ් ඕඩර් එක ගන්න පොයින්ට් ඔෆ් ඕඩර් එක මොකද්ද කියලා කියන්න. නිකන් ඇවිල්ලා අනිත් පැත්තට කතා කරන්න බෑනේ. එයා කතා කරලා තිබ්බා විතරයි. හරි එයා කතා මම කතා කරේ එයාගේ යෝජනාව පමණයි. එයාගේ නම කිව්වේ. මතක තියාගන්න. ඒ නිසා මෙහෙම මේ ඔබතුමිය ඔය මූලාසනයේ ඉන්නවා නම් කෞශල්‍ය ආරත්න මහත්මිය ඔබතුමිය නීතිඥවරියක්. ඔබතුමිය කරුණා කළා ඔය පොත කියවන්න ඔක්කොටම කලින්. හරිද? ඒ නිසා ඒකින්ද කරුණා කළා මම කතාව මම කරගෙන යනවා මට ඒකට ඉඩ දෙන්න. හරිද? ඒ නිසා මේ කෙක්කෙනාගේ මේ කතා මෙතන ඇවිල්ලා කතා කරන්න ඔබතුමිය ඉඩ දෙන්න එපා මේකට. මොකද්ද මේ? ඒ නිසා මතක තියාගන්න. කුඩු කාප කට්ටිය මං කියන්නම් තව. හරි. පා ඉඳ ගන්නනේ කරුණා කළා. ඔයාට මයික් දෙන්න බෑ අපිට. ගරු කතානායකතුමියනි ගරු මන්ත්‍රීතුමියා කරුණා කළා විවාදයක් වැඩක් නෑ. ඔබතුමා ජනාධිපති අරමුදලෙන් සල්ලි ගත්තද නැද්ද කියලා කියන්නේ. මයික් එක දෙන්න. එතුමියට මයික් එක දෙන්න. ඔබතුමා ගත්තද නැද්ද? ගරු මන්ත්‍රීතුමියා මෙයා මේ කුඩු කාලා එයාගේ උත්තර ඔය දැන් ඔයාලට රිදෙනවා ඔක් කිව්වම. ඔක තමයි තියෙන ප්‍රශ්නේ. ඔයාලා ගිහිල්ලා ආණ්ඩුවල කත්තද පුවා මයෙන් අහගන්න එපා බිමරත්නායක මහත්තයා. හරිද? ඇයි දෙහස්පාලේ ආණ්ඩුව ගන්න කවුද මාංචු උනේ? මහින්ද රාජපක්ෂව ජනාධිපති කරන්න කවුද වැඩ කරේ? 2005 මෛත්‍රීපාලසිරි රනිල් වික්‍රමසිංහට කවුද වැඩ කරේ? හරිද? කතාවක් ගරු මන්ත්‍රීතුමිය අපි දේශපාලන වශයෙන් මහින්ද රාජපක්ෂ සහයෝගය දුන්නේ එකයි මෙතුමා ජනාධිපති අරමුදලෙන් සල්ලි ගත්ත එකයි දෙකක් නේ. ලැජ්ජ නැද්ද? මන්ත්‍රීතුමියා කරුණා කළා මට වෙලාව දෙන්න. මගේ වෙලාව කරුණා කළා දෙන්න. සභානායකගේ වැඩේ කරගන්න. හරිද? ඇවිල්ලා මේකට බාධා කර කතා කරන්න ඉන්න එපා. ඔයාලා කරපු දේවල් අපි දන්නවා නොදන්නවා නෙමෙයි. ඒ නිසා මේ රටේ මේ 88 89 ඉඳලා විනාශ කළා රට විනාශ කරපු කට්ටිය දැන් ඇවිල්ලා ඔය ඉස්සරහා ඉන්න කට්ටිය මේ පස්සේ කට්ටිය නෙමෙයි. රට විනාශ කළා දැන් 76 සාපේ ගැන කතා කරනවා. හරි? ඒ නිසා මතක තියාගන්න. මේ කාරණේ මම කිව්වේ කරු මන්ත්‍රීතුමියනි මේ ඉඳ ගන්නනේ විකාර ගන්න නැතුව ඔයා මේ කවුද ඔයා? ඔයා කවුද?
කොහොමද? ඉඳගන්න කරුණා කළා. විමරත්නායක කවුද කියලා අපි දන්නවා. හරි ඒක නිසා විශේෂයෙන් මේ කාරණේ අපි කතා කරුවා. දැන් ඕක තමයි. දැන් පටන් ගන්නකොට හොඳ පාර්ලිමේන්තුවක් තිබුණානේ. කතා කරන්න දුන්නානේ. දැන් පේනවද? දැන් පාර්ලිමේන්තුව කොහේ පාර්ලිමේන්තුව? දැන් සතුටුයිද ඔයාලට? හරිද? සතුටුයිද දැන්? හොඳට පාර්ලිමේන්තුව තිබුණා. දැන් පේනවනේ මාසෙයි ගියේ, මාස දෙකයි ගියේ, 4යි ගියේ. අර පාර්ලිමේන්තුව ඉවරයි. දැන් ඔය නාටකම් මඩුව නෙවෙයිනේ පටන් ගත්තේ. දැන් ඔය හොඳට හැදිලා තින්නේ ආපහු. හරි? ඔව් හූ කියන්න, කෑ ගහන්න, බාධා කරන්න. දැන් මෙතර කාලයක් හිටියනේ අපූර්වට මේ කතා කරගෙන. දැන් මේ ආවේ තිබිච්ච පාර්ලිමේන්තුව ගෙදර අරලා හොඳ මිනිස්සු ටිකක් ගෙන්න. දැන් පේනවනේ හූ කියන හැටි කෑ ගහන හැටි. කරුණාකරලා කතා කරන්න දෙන්න. හරිද? කියන්නේ අනේ මේ කවුද හොරු කියලා කියන්න බලන්න. කියන්න බලන්න කොහෙද කියලා. කවුද මම හොරගම් කරලා තින්නේ කියනවා බලන්න. ගත්තේ නැහැ. ගරු සභානායකතුමා. අර මාගේ නම නැද්ද? තිබුණා. ඔය එකක්. හරිද? හරි ඊළඟට කියන්න ඔබතුමා ජනාධිපති අරමුදලේ සල්ලි ගත්තද? ජනාධිපති අරමුදලේ? දැන් ගත්ත කිව්වනේ කලින්. මේ විනාඩියකට කලින් කොහොමද ගත්ත කියලා? විනාඩියකට කලින් කොහොමද ජනාධිපති සල්ලි ගත්ත කියලා? ඒක දෙක තමයි කිව්වේ. අපි ඉතින් රාජ්‍ය මුදල් අයභාවිතා කිරීමක් නේ. ඉතින් හොරුන්ට හො කියන්න එපා. ගරු මන්ත්‍රීතුමියා ජනාධිපති අරමුදලෙන් මුදල් ගැනීම රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමක් නෙවෙයි. කරුණා කරලා කොහේ හරි තියෙනවා නම් ඔප්පු කරලා පෙන්නන්න. තමුන්නාන්සලා ඕක තමයි කිව්වේ. ජනාධිපතිගේ අර වයින් කරනවා කිව්වා මේ වයින් කරනවා කිව්වා. දැන් මොනවද කියන්නේ? දැන් කියනවා අනේ කරගන්න බෑයි කියලා. හරි? മന്ത്രിවරුන්ගේ මේක අයින් කරනවා අර කයින් කරනවා කිව්වා කරගන්න බෑයි කියනවා. මම කියනවා කරුණා කරලා තමුන්නාන්සලා බිමරත්නායක මහත්තයා මම අභියෝගයක් කරනවා. ජනාධිපති අරමුදලෙන් මුදල් ගැනීම කවුරු හරි කෙනෙක් മന്ത്രിවරයෙක් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමක් කියලා කරුණාකරලා ඔප්පු කරලා පෙන්නන්න. හරි? ඒ වගේම මම කියන්න කැමතියි. ඒ වගේම නෑ මම මේ මට කතා කරන්න දෙන්න. සෞඛ්‍යමතුමා. කරුණාකරලා ඉඳ ගන්න. දෙවෙනි කාර්යය තමයි කරු ඔබතුමාට ලක්ෂ 10ක් දෙනකොට සාමාන්‍ය කෙනෙකුට හර්සත්කමට කීයක් දීලා තියෙනවද? කියන්නකෝ සාමාන්‍ය කෙනෙකුට කීයක් දෙනවද? ගරු මන්ත්‍රීතුමියා මම රුපියල් ලක්ෂ 5ක් මට ලැබිලා තියෙනවා. ඒක මම පිළිගන්නවා. කිසිම වෙලාවක മന്ത്രിවරයෙකුට රුපියල් ලක්ෂ 5ක් මේ ජනාධිපති අරමුදලෙන් ගන්න බෑ කියලා තමුන්නාන්සලා ඔප්පු කරලා පෙන්නන්න කරුණා කරලා. හරිද? ඊළඟට නෑ මේ බාධා කරන්න එපා. ඉඳ ගන්නකෝ ඉතින් අහගන්නකෝ. මේ සෞඛ්‍යමතුමා ඉඳ ගන්නකෝ අහගන්නකෝ. අහගන්න ඔයා. හරි මේ වාත් ඉඳ ගන්නකෝ. හාල් ටික ගෙන්න ගන්න බැරි මිනිහා ඉඳ ගන්න මහත්තයෝ. පිස්සු වෙලින් නැතුව. මේ හාල් ටෙන්ඩර් හතරක් ගාගත්ත මිනිහා. රටේ ජනතාවට කීයක් දෙනවද? മന്ത്രിවරු ගණන ලක්ෂ 5 10 15 100 120 මිනිස්සුන්ට කීයක් දෙන්නේ? ඒක තමයි දේශපාලන බලය පාවිච්චි කරලා අවභාවිතා කරනවා කියන්නේ. ඒක තමයි අවභාවිතාව කියන්නේ. ගරු මන්ත්‍රීතුමියා මේ අය මේ හරි සුදන වගේනේ කතා කරන්නේ. ඔයාගේ අමාත්‍යංශ කරගන්නකො මහත්තයෝ. හරිද? ඔයා වාගේ අමාත්‍යංශ කරගන්න. හරිද? ටෙන්ඩර් හතරක් දාගන්න බැරුව, හාල් ටික මිනිස්සුන්ට දෙන්න නැතුව, හාල් ටික මිනිස්සුන්ට දී ගන්න බැරුව, තව ගිහිල්ලා හාල් ටික දෙන්න හරියට. වසන්ත සමරසිංහ මහත්තයා ගිහිල්ලා හාල් ටික දෙන්න. පිස්සු ගලින් නැතුව. මේ රටේ මිනිස්සු මේ ඔයාලට තියෙන ඕක තමයි කතා කරන්න. හරිද? අනිත් එක තමයි මම අහුවන්නේ දැන් ඉඳ ගන්න හාල් ටික ගෑනලා දෙන රහිත මිනිස්සුන්ට කාලය අවසానයි. හාල් වලින් රුපියල් 65ක් මිනිස්සුන්ගෙන් අරගෙන කාපා ඒකත් කාලා පළවෙනි වතාවට මිලියන 187ක් හොරගම් කරයි කියලා පළවෙනි වතාවට කිව්වේ පාර්ලිමේන්තුවේ තමන්ගේ ආණ්ඩුවේ මතක තියාගන්න. හාල් ගෙනල්ලා කාලය අවසానයි. ඒවට උත්තරේ ඉඳ ගන්න රතන්ත ඔය මයික් එක දාන්නේ කලබලෙන්න ඉඳ ගන්න. කාලය අවසానයි. මිලියන 187ක් හොරගම් වෙලා තියෙනවා හාල් එකෙන් පමණක්. ඊළඟට අනිත් ඒවා හොරගම් ටික අපි කියන්නම් එකින් එක. හරිද? ඒ නිසා ගරු මන්ත්‍රීතුමියනි මගේ වෙලාව ගන්න මගේ බාධා කිරීම වෙලාව මට කරුණාකරලා අවශ්‍යයි. ඔබතුමාගේ කාලය අවසానයි. නෑ කාලය අවසానයි මට බයික වෙලාව කතා කරන්න දෙන්න. හරි මේක තමයි හරි එකක් කතා කරන් එනකොට බය වෙලා ඌ කියලා කෑ ගහලා මිනිස්සුන්ට බාධා කරපුවාම ඕක තමයි තමුන්නාන්සලාගේ දේශපාලනේ.